Good morning guys. Good morning guys. ඔන්න අද අපි ඩේ ව්ලොග් එකක් කරන්න හදන්න අපේ යාළු සෙට් එකේ ෆැමිලි එකේ කට්ටිය කිව්වා. හැමෝම වගේ ඉල්ලනවා. කිව්වා පොඩි ඩේ ව්ලොග් එකක් කරන්න ආසයි බලන්න ඩේ ටු ඩේ මොකද වෙන්නේ කියලා. අද තින් නිවාඩු දවස ප්ලෑන් කරේ අපි යන්න චුට්ටක් දැන් උදේම නැගිටලා පහන තියලා දුන් අරල් ඔක්කොම කරලා ඉවරයි. දැන් ඉතින් අපි yes and get පෙන්නන්නම් කට්ටියටම බලන්න අපේ TikTok එකේ ඉන්න කට්ටිය YouTube බලන කට්ටිය බලන්න. සාහිත්‍ය ස්පෙෂල් මේ වීඩියෝ එක අපේ යාළු සෙට් එකටයි ෆැමිලි එක කට්ටියට තමයි අද කරන්නේ ඩේ ව්ලොග් එක. එයාලා වෙනුවෙන්. එයාලා ඉල්ලපු හින්දා. Yeah. Okay guys, මුලින්ම ගෙදර එළියෙන් පටන් ගන්න. මේ කැලේ තමයි ශග්‍ය සෙල්ලම් කරන්නේ. කූඩු අතන තියෙන ඔය දැන් නම් ඇතුළට දාලා තියෙන අපි එළියට යන්න හදන්නේ. හොස්පිටල් එකට චුට්ටක් සනීපලා බෙහෙත් ගන්න. ඉතින් ඔක තමයි එන්ට්‍රන්ස් එක. අපේ බව්වගේ සෙල්ලම් කරන ඒරියා එක. දැන් තරහින් එයා ඉන්න ළමයි. ඔව් චුට්ටක් රවාගෙන අපි ආව ඇතුළට දාලා වහපු ගමන් එයා අපිට රවනවා එක එක දේවල්. ඔව් රවණ එක පෙන්නන්නම් අපි. ළඟට ගියාම රවණ එක නවත්තනවා හැබැයි. යන්න එකයි වැඩි. ශගී රවණ එක පෙන්නන්න කට්ටියට රවණ එක මොකද ගයිස් ඉතින් මෙතන තමයි ශගී සෙල්ලම් කරන්නේ උගේ සෙල්ලම් බඩු ඊට වැඩි ගොඩාක් සෙල්ලම් බඩු තිබ්බා මූ ඒවා කනවා එයාට සතුට වෙනවා මෙයාම කනවා මේ මෙතන මේ තියෙන්නේ පොඩ්ඩක් ඌට අමාරු වෙන්න එන්න ගෙදරට මෙතන නිකන් එයා අශ්වින් වගේ පැනගෙන එනවා ඊට පස්සේ මේකෙන් වහන්න තියෙන්නේ ඩයල් එකව ලියා දුන්න එක නවත්තන්න හවසට පොඩ්ඩක් කෑව එළියේ තියලා තියෙන්නේ නැත්නම් රස්නේ වුණාම එයා ඇතුළට ගන්නවා රස්නේ කාලෙට ඊට පස්සේ අපි දෙන වැඩිපුරම ඉන්න තැන ඔව් මේක තමයි කාමරේ මේ විදිහට තමයි ඉතින් අපි තියාගෙන ඉන්නේ මේක කම්පියුටර් ටේබල් එක විතර ගත්තේ මේ ඒ වුණා ටීවී එකක් තමයි සෙට් කරලා තියෙන්නේ HDMI කේබල් එක ගහලා කාමරේ අපේ ටිචුගේ දෑවැද්ද මගේ විතරක් නෙමෙයි එයාත් ඒවා තමයි යූස් කරන්නේ අපේ ගෙදර සාමාන්‍යයෙන් අපි ග්‍රීනරි වයිබ් එකට තියාගෙන ඉන්නේ මේ ඉන්න මේ ඔරිජිනල් මේකට ඔයාලා මොකක් හරි බෙහෙතක් දන්නවා නම් කියන්න මේ මොකද්ද කරන්නේ කියලා හැම ගහක්ම මේ කහ පාට මේ ලපලප වගේ දාලා තියෙන මෙන්න මේ ගහයි මේකේ අනිත් තව එකක් තියෙන මේකේ දෙකම මේ දින මොනවද එක මුකුණු වෙන්න දෙකක් මුකුණු වෙන්න එකක් ගොටු කළ මෙන්න මේක නම් මොකක්ද කියලා දන්නේ නැහැ මේක ලකි ප්ලාන්ට් එකක් කියලා තමයි කියන්නේ මම හිතන්නේ පතොක් වර්ගයක් මේක මේක ලකි ප්ලාන්ට් එකේ මේකත් ලකි ප්ලාන්ට් එකක් මේවත් ලකි ප්ලාන්ට් කියලා තමයි ලකි ප්ලාන්ට්ස් කියලා තමයි ගෙනාවේ අපි දන්නේ නැහැ ඊට පස්සේ මාළු ටැංකිය තියෙනවා මේ පැත්තේ තියෙනවා ඒක මම තමයි හිතුවේ මේ බලන්න කොච්චර ලස්සනට හැදිලාද කියලා වලට හරි ලේසි හදාගන්න අර මේ කොමාරි කපලයක් අරගෙන ඔය තියෙන පස් ටිකක් පොඩ්ඩක් දාලා ඇත්තටම මේක හොරකම් කරේ ඔව් ගයිස් මේක හොරකම් කරේ ඇත්තටම මේක කියන්න බෑනේ ඒකයි මම එහෙම කිව්වේ පාරවල දින ඕන තරම් හොරකම් කරන් ඇවිල්ලා ගෙදර හිටවලා තින්නේ මේ ඉතින් ගයිස් අද ඩේ ඔෆ් එක බෙහෙත් ගන්න යන්න තියෙනවා එක දෙක මාළු ගන්න යන්න තියෙනවා මාළු කියන්නේ මේ අපේ මාළු ටැංකියේ මාළු 13ක් කියලා දැන් ඉන්නේ 6යි ටිෂු ඊටු ටිකට මොකද උනේ ඇත්තටම මරනවා දැක්කෙත් නෑ හැබැයි මිසින් මරනවා දැක්කෙත් නෑ ගයිස් මිසින් හැබැයි ඔව් මිසින් දැන් මාළු 13ක් සාමාන්‍යයෙන් අපි දානවා අපි හරි අවධානයෙන් ඉන්න ඕනේ මාළු ටැංකිය ගැන මේකට මොනවා වෙනවද කියලා දන්නේ නැහැ මොනවා වෙලාද කියලා දන්නේ නැහැ යාලා පැනලා ගිහින් දන්නෙත් නැහැ ඇත්තට ඉස්සරහට මාළු ගන්න යන්න තියෙනවා බෙහෙත් ගන්න යන්න තියෙනවා බඩු ගන්න යන්න තියෙනවා මාකට් එකට ඉතින් කිල්ල බලමු ඩේ ටු ඩේ vlog යන්න ඉල්ලේ ඔක්කොම රෙකෝඩ් කරන්න වෙනවා අද එහෙනම් යා බෙහෙත් අරගෙන ඉවරයි 11ට ආවේ දැන් 12ම ආරයි ඊළඟට යන්න තියෙන්නේ කොහෙටද මාකට් එකට yes මාකට් එකට බඩු ගන්න යන්න තියෙන්නේ නිවාඩු දවසේ පැයකමාරක්ම හොස්පිටල් එකේ ඉන්න ඕන vegetable market එකට ඇවිල්ලා ඉන්නේ දැන් kangkung mint salad කොළ මේ මේව නම් ගන්න ඇත්තට මේ ඔව් guys කරවිල දිනවා කරවිල කොහොමද ගණන්නේ කීයද 10යි කිලෝ එක කිලෝ එක 10 කියන්නේ ලංකා සල්ලි වලින් 800ක් නේ ඔව් 800ක් දැන්ට guys තියෙනවා එළු මාස් හරක් මාස් guys
දවස් 10කට විතර එළවලු ගත්තා. අපි සාමාන්‍යයෙන් ගන්න දවස් 10න් 10කට වගේනේ. ඒ වගේ සෙට් වෙන්න. දැන් අපි යන්න ඕනේ අය සෆා එකට. ඊට කලින් මොනවා හරි කමුනේ බඩගිනේ. මොනවා හරි කන්න ඕන. පියන් ලංකාවේ කඩේකට මොනවා හරි කන්න පොඩි දෙයක්. ඒ මොකද ටූන් එකනේ ගයිස් ටූන් එක ඇවිල්ලා ඩිරම් 10යි ඒ කියන්නේ 800යි බෝන් රිමු මේ සඳහන් කීයද ගණන් වැඩි ඔගේ හැබැයි 24ක් නේ කැරට් තියෙන කිලෝ එකම ඩිරම් 4යි ඒ කියන්නේ ලංකා සල්ලි වලින් 38ක් විතර වෙන්නේ ලැවිලා ඩිරම් 3ක් වෙන්නේ ඒ කියන්නේ ලංකා සල්ලි වලින් ඩිරම් 280ක් කිලෝ එකක් නේ ඔව් ඒ වගේ වට්ටක් තියෙනවා ඩිරම් එකයි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 80යි. මේ බඩු තෝරන්නේ මේ අපිට නෙමෙයි හොඳේ. 10 මේ අපේ ශැගීට සෙල්ලම් කරන්න බෝල. මේ එක් ගමන් ශැගියක් හැබැයි මේ පුළුන්නේ පුළුන් අදිනවා ඉරලා හැබැයි ඒකනේ වැඩි. ඉඳගෙනම අපි සද්දයක් බද්දයක් නැත්නම් හිටමඩ වහන්න. කට්ටට දිවේ රසයි නේ උනාට. ඩිරම් 150 කියන්නේ 1040ක්. 150 කියන්නේ 15000ක් නේ ආව. 15000ක් නේ 1000ක් විතර. ඔව්නේ. ශැගියට බෝලයක් විතර අපි ගන්නෙ. ගයිස් මේ ඉන්නේ අපේ ශැගියගේ යාළුවෝ. ශැගියගේ ෆෑන්ස් ලා මේ ඉන්නේ. ශැගියට ගත්ත බෝලේ ඉස්සෙල්ලම් කරන්න. hina වෙලා ඉන්නේ. ඔන්න දැන් බෝල් දැක්කම නලියන ඉන්න බෑ. අර උඩ පිස්සු ඇදලා වගේද ශැගි සෙල්ලම් බදුවක් ගෙනාවා ශැගිට සෙල්ලම් බදුවක් ගෙනාවා සජී මනික මොකද ඕ කොහරින්න මම ශැගි සෙල්ලම් බදුවක් ගෙනාවා ශැගි මේ ඔය නාමය කොහොමද සී ශැගිට සෙල්ලම් බදුවක් ගෙනාවා විසි කරන්න ශැගි උට අල්ලගන්න බෑ ඒක. ඒක ලොකු වැඩිනේ. නෝ පයි. කියලා මොකද මේ? අපිට මඟලු පිටියක් හම්බුණා. ඒ කියන්නේ මේ බලන්න මෙහෙ ගොඩක් වෙලාවට අපිට සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ. අපිටත් මේ දැන් අපි දැන් අවුරුද්දකට වැඩි අපි එළවලු පළතුරු ඔක්කොම ගන්නවා මාළු අනම්මනම් කවදාවත් හම්බෙලා නැහැ මාළු පිටියක්. අද තමයි ෆස්ට් ටයිම් හම්බුනේ.
ගයිස් ෂගේ කෑමගේ ෆයිනල් ලුක් එක බලා ගන්න නිකන් තොරණක් වගේ. කෙලින්ම ගයිස් දැක්කනේ දොර අරගෙන එන්නේ ඇතුළට. නෝ ෂගි නෝ. ෂගීගේ වතුර එක වතුර නම් ඉங்கே තියෙනවා. යා වතුර එච්චර බොන්නේ නැහැ. මං කොමඩුවට අම්මනක් දෙනවනේ යාට. දැක්කනේ good boy වගේ හිටගෙන ඉන්න විදිහ යා. කන්න කෙනෙක් බලාගෙන නිකන් අර මැරතන් එකකට වගේ දුවන්න වගේ බලාගෙන ඉන්න පේනවනේ වලට. නෝ. හරි අමාරුවෙන් වාඩි වෙලා ඉන්නේ. කන්න කියන ගමන් ෂගියා කන්නේ නැහැ. කොච්චර බඩි ගුණුනත් ඉවසගෙන ඉන්නවා සිග්නල් එක දෙනකම්. එතකන් කන්නේ නැහැ. කලින් හැබැයි කෑම දැක්කම පිස්සු බල්ලෙක් වගේ. කෑම දැක්කම එක අපිවත් පෙරලගෙන එහෙම කරේ. ඊට පස්සේ අපි ආව ට්‍රේනින් එකකට දැම්මා. ඉස්කෝලේ එකට දැම්මා. අපි ආව දවස් 20ක් විතර ඉස්කෝලේ යවුවා. ඉස්කෝලේ ගිහිල්ලා වෙයි ඉගෙනගෙන ආපු එකම දේ ඔක තමයි. එකම දේ ඉඳ ගන්නවා දැන්. නෝ කියන එක දන්නවා. නෝ කියන එක දන්නවා. කම් කියන එක දන්නවා. go inside කියපු ගමන් කූඩු ඇතුලට යනවා. කන්න දෙනකම් කොහොම ඉන්නවා ගයිස්. එච්චර තමයි. හැබැයි අපිට ඒකට ගියා එන බර ගාණක්. සිග්නල් එක දෙනවා ටිෂු. සිග්නල් එක දුන්නා තමයි. දැක්ක? දැන් ඉතින් අපි මොනවා කරත් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ගෙවල් දොරවල් ඇරලා දාලා ගියත් ඔහොමම තමයි. එයා ගයිස් අනිත් කට්ටිය වගේ මේ කද්දී අපි යාට ඇල්ලුවා කියලා එයා හපන්න එහෙම දඟලන්නේ නැහැ. එයා හරි කාම්. හැබැයි මෙයානේ මන්ද වෙලාවකට නිකන් පිස්සෙක් වගේ හැසිරෙනවා. උට පිස්සු වැදෙනවා. පුළුවන් නම් කැම් එකත් කයි. එයාගේ කන් දෙක කෑම කනකොට කෑම ප්ලේට් එක ඇතුළට වැටෙනවා. මේ මම බූල් එකක් කනේ යෝගට්. හරි ආයි අර මරා කප් යෝගට් කාපක් යෝගට් කප් මම වඩාත් බඩේට ගලා දිවට යන්න දෙන්නේ. ගයිස් හොඳට කනවා හැබැයි. thank you බොක්කා thank you රසමහයි. ගයිස් අපි මාළු බලන්න ඇවිල්ලා ඉන්නේ දැන්. මේ පොඩි මාළු ගන්න තරම් හරි නේද මේ? ඊට දිනවනේ. මෙයාලාගේ මොයි මේ කට්ටියවත් ගන්න. මොම් මැරෙනවා ඉතින්. ගයිස් මේ ලස්සන හාවු ඉන්නවා. දිරම් 50 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 4800ක් විතර වෙන්නේ. ඒක තමයි. එයාලා කැරට් එකම කනවා ඉන්නේ නේද? හරි අහිංසක බඩයි. ගයිස් අපි සඩන්ලි කඩාපැන්න මල්ලි කෙනෙක්ගේ ගෙදරකට මේ තේ එකක් බොන්න. වද දෙන්න. ගෙදර පිටි ඉවරයි. ඒ හින්දා මුංගේ ගෙදරින් තේ එකක් බොන්න ආවා අපි. අපේ දන්සල් සහකරු බිරියානි සහකරු මොහම්මද් අල් චතුරංග නම් වෙනස් කරගත්තා රමදාන් කාලේ අපි. නංගි කොහෙද ගියේ? අනේ පිස්සු. බටර් කේක් කියනවා. මම කියන්නේ අන්න අර කෙල්ල ලංකාවට වාසනාවකින් කේක් ගෙන්න ගානේ. මම කියන්නේ ගියේ අන්න අර කෙල්ල ලංකාවට විනාවේ කියනවා. මට හොයා ගන්න බැරුණා මෙයා නංගි. පණ්ඩිත පූතෙක් ඉන්නවා. පණ්ඩිත පූතෙක්. හලිම නකුළු පාත පූතෙක් ඉන්නේ. පෙරලෙන්න. ගෙදර මොප් කරලා ඉන්නේ. ගියත් ගන්නේ මේවද? ඈ? ෂගී ආනන්දා කොහමද බොක්ක? ආමඩ බොක්ක. ඌ කතා කරනවා ආ බොක්ක. චූට් කරනවා. ඇයි ආදරේ වැඩි නම් චූ කරනවා ඈ? ඌට පොඩි ලීක් එකක් තියෙනවා. ෂගී. ඔව් අර සෙල්ලම් කරනවා. ෂගී මේ වාට wow Shaggy wow ay amana wow da dekka අතාරින්නේ ඒක කෝඩුවට උඩට බෝලයක් දුන්නකො බෝලේ රෙදි රැකිය ඇතුලේ ඒකෙන් නමක් ගමක් අපි අඳුරන්නේ නැහැ. හැබැයි මේකේ සෙල්ලමක්. මේකත් එක සෙල්ලමක්. ඒක ෂෝයි. ඔව් ඒක සුපිරි. එතකොට තව එකක් තියෙනවා පසල් හදන්න. මේ පසල් එක හදන්න දෙන්නේ. ඊට පස්සේ කොටු කපන එක. මොකද්ද මේකට මම කියන්නේ?
SOS වගේ නිකන්. නෑ. මේක XO. මට මතකත් නෑ. මේ තියෙන සීක්වෙන්ස් මේක තමයි දැන් ප්ලේ කරන්න හදන ගේම් එක. මේ ගලන්න මේක චයිනීස් ගේම් එකක්.